හමුදාවට අප ගමනේ ගයනේ මුගීතයක් අප මිදුවා වූ හේතු ඒ වචනය අප කඩුවක් ලෙසින් එරෙහිව සතුරාට එම්මානුවෙල් අප ගමනේ ඔබේ නාමේ එම්මානුවෙල් පූජා වූ හේතු එම්මානුවෙල් නැවතත් එසවී හේතු එම්මානුවෙල් 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 ස්වාමී අපි නැවතත් ගානා කරමු පැරදේ දොරටුව පාතාලේ එරෙහිව දෙව් හමුදාවට අප ගමනේ ගයනෙමු ගීතයක් අප මිදුවා වූ හේතු දෙව් වචනය අප කඩුවක් ලෙසින් එරෙහිව සතුරාට එම්මානුවෙල් අප ගමනේ ඔබේ නාමේ එම්මානුවෙල් පූජා වූ හේතු එම්මානුවෙල් නැවතත් එසවී හේතු එම්මානුවෙල් 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 ස්වාමී හිමි අභියසේ මා සිටින්නේ ඔබ පමණයි නම දින්නේ මේ දේශය ඔබේ නම පතුරන්නන් තේරුම් ගන්නේ සැවොමා අප දෙවිදුන්ගේ සේනාවයි රජිනුන් හා පෙරටම යන්නේ සටන් කරා ප්‍රීතියෙන් ගානා කරමු සටනට යමු යේසුස් නාමේ අප බලවන්තයි අඳුර දුරන්ට ප්‍රශංසාවෙන් අන්ධකාර නැතිවියයි ප්‍රශංසාවෙන් අන්ධකාර ප්‍රශංසාවෙන් අන්ධකාර ප්‍රශංසාවෙන් අන්ධකාර නැතිවියයි අපි දාතොත් සොමින් කියමු ප්‍රශංසාවෙන් අන්ධකාර ප්‍රශංසාවෙන් අන්ධකාර ප්‍රශංසාවෙන් අන්ධකාර නැතිවියයි පසසා නිමක් නැතේ පසසා නිමක් නැතේ පසසා නිමක් නැතේ යේසුස් පසසා නිමක් නැතේ පසසා නිමක් නැතේ පසසා නිමක් නැතේ යේසුස් පිබිදෙන්නා දෙව් අභියසට පිබිදෙන්නා ශුද්ධාත්ම සමගින් පිබිදෙන්නා දෙව් වචනය තුළ මේ දේශයේ යකුගේ බල විඳලා ජය ගීතිකා ගයා සෑම ආත්මයක් මුදවා දෙව් නාමය උත්සවා දෙව් රාජ්‍යය පිහිටා පිබිදීම ආරම්භා මේ
උන්වහන්සේට ප්‍රශංසා කරමු. ස්තුති වේවා ස්වාමී. අදමා ඔබ වැඳවැඩි ඔබ නම වීමි ඔබ මාට දුන් සැමුදී මට දුන් නොපෙනෙන ආශිර්වාද අද මා ඔබ වැඳ වැටි ඔබ නම වීමි ඔබ මාට දුන් සැමුදී මට දුන් නොපෙනෙන ආශිර්වාදය සැමදාම ගායවී සැමදාම නවවිමි පැතිම ආදකි පැසසුන් ගීතයකි ස්තුති මසමිලේ ස්තුති මසමිලේ මාද කුසවලි මා ඔබ ආදරමි පවින් මා මුදවලා පසිල් කරන්නේ රෝග ඔබ උන්වහන්සේගේ බලෙන් උන්වහන්සේගේ ප්‍රේමයද සිහි කරමින් ගායනා කරනවා ඔබ වර්ණවත් ඔබ හඬ සොවන්න ස්වාමීන් වහන්සේ වෙතට අඳුර බිඳ ගමා මගේ දිවියම ඔබ එළිය කළා සැමදාම ගායවි සැමදාම නවවිමි පැතිම ආදකි පැසසුන් ගීතයකි ස්තුති මසමිලේ ස්තුති මසමිලේ මාද කුසවලි මා ඔබ ආදරමි හලෙලූයා ස්වාමී උඳුලෝතලේ පිරමින් සෙව්වා නොසිතූ ලෙසේ ඔබව හමුවා කිසිදාක නිම නොවනා ඔබේ හදින් ගලනා වෙන කිසිවෙකු තුළ ආදරේ නැති වෙන කිසිවෙකු තුළ ආදරේ නැති ඔබ පමණයි මට ආදරේ කළේ ඔබ පමණයි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි යේසුනි ඔබ පමණයි ඔබ පමණයි යේසුනි ඔබ පමණයි ස්වාමීන් වහන්සේ වේදනා සිත දරා
ජීවිතේ තනි වෙලා සිටියම ආදරෙන් යනවා ජීවිතේ ඇතිතුරා නැවතුම් යයි කියා මේ තරම් ප්‍රේමයක් හමුවෙලා ඔබ පමණයි මුළු හදවතින්ම ගායනා කරමුද උන්වහන්සේගේ ප්‍රේමය සීකරමි ඔබ පමණයි ඕ ස්වාමීනි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි යේසුනි ඔබ පමණයි ඔබ පමණයි යේසුනි ඔබ පමණයි පාපයේ වියලිලා වේදනා නැගෙනවා හද ඔබේ පාමුලේ රඳවලා පුරුසියේ වේදනා දැනුවේ ඔබ මායිසා ඒලෙයින් දෙමනු බැනමාසා ඔබ පමණයි අපි දැන්තෝ සෝමින් කියමුද මට ආදරේ ඕ ස්වාමිනේ ඔබ පමණයි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි ජේසුනි ඔබ පමණයි ඔබ පමණයි ජේසුනි ඔබ පමණයි ඕ ස්වාමී හලෙලූයා ඕ ප්‍රශංසා වේවා ස්වාමීනි සුබෝදෑස්නක් සභාව ඔබ සිදුනාම යේසුස් වහන්සේගේ නාමයෙන් සාදරයෙන් පිළිගන්නවා විශ්වාස කරනවා ඔබ සතුටින් ප්‍රීතියෙන් සිටිනවා කියලා දෙවියන් වහන්සේ ඔබ තුල බලවත් දේවල් කරනවා කියලා මම විශ්වාස කරනවා සමාජ මාධ්‍ය හරහා අපිට එක්ක සම්බන්ධ වෙන අපේ සහෝදර සහෝදරයන් ඔබත් උන්වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අද ඔබගේ ජීවිතය තුලත් උන්වහන්සේ කතා කරයි කියලා යම්කිසි හේතුවක් නිසා ඔබට අපිත් එක්ක සහභාගී වෙන්න බෑ නැත්නම් ඔබ විදේශගතව සිටිනවා නම් විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබ සිටින ස්ථානයේ උන්වහන්සේගේ බලවත් හස්තය ඔබ අත්දකී කියලා. මේ උදෑසන අපි අපේ මෝසස්ගේ චරිතය තුල අපි කරන දේශනා මාලාවේ අපි දෙවනි සතියේ පැමිණ තිබෙනවා. අපි ගිය සතියේ අපි ඉගෙන ගත්තා කොහොමද උන්වහන්සේගේ මෝසස්ගේ පටන් ගැනීමේදී උන්වහන්සේ සිටියා. ඊටාම දුෂ්කර අභියෝගමත් කිසි බලාපොරොත්තුවක් නැති වාතාවරණ තුල උන්වහන්සේ බලවත් විදිහට ක්‍රියා කරගෙන උන්වහන්සේ මේ නැති වෙන්න ගියපු ජීවිතය එයාගේ වාතාවරණයේ දරුවෝ ගංගකට විසි කරගෙන දරුවෝ නැති කරන වාතාවරණය තුල මෝසස් බේරගත්තේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. විශේෂයෙන් මෝසස්ගේ අම්ම වන යොකබෙද්ගේ ඇදහිල්ල තුල කොහොමද දෙවියන් වහන්සේ බලවත් විදිහට ක්‍රියා කෙරුවා. මේ උදෑසන අපි බලන්න යනවා මෝසස්ගේ තරුණ ජීවිතය තුල මම හිතනවා මෝසස්ගේ අපි කතාව කියනකොට අපි හිතනවා මෝසස්ගේ ජීවිතයේ අසාර්ථකම අවස්ථාවක් කියලා අපි හිතන්න පුළුවන්. නමුත් අපි මේ කතාව අපි බලනකොට අපි බලන්න පුළුවන් දෙවියන් වහන්සේ කොහොමද අපේ අසාර්ථකත්වයේ තුලත් අපේ වැටීම් තුලත් උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය. මේ උදෑසන මම ඔබත් එක්ක දේශනා කර බෙදා ගන්න යන වචනෙට මම තේමාවක් දුන්නා නම් මම ඒකට දාන තේමාව තමයි බෙදී ගිය අනනතාවයක්. මාලිගාවක් සහ ජනතාවක් අතර. මේ තමයි මෝසස්ගේ තරුණ ජීවිතයේ අපි දකින දෙයක්. එයාට බෙදී ගියපු අනන්‍යතාවයක් තිබුණා. මන්ද මෝසස් හැදී වැඩෙන්නේ ඊජිප්තුවේ රජමාලිගාවක. ඕ ඊජිප්තුවේ ඇඳුම් අඳිනවා. ඊජිප්තුවේ භාෂාව කතා කරනවා. ඔහු ලස්සන
රජමාලිගාවක ඔහුට තිබුණ විශේෂ කාමරය තුළ එයා හැමදාම නිදා ගන්නවා. එයා ඊජිප්තුවේ අධ්‍යාපනයක් ලැබෙනවා. ප්‍රඥාවන්ත මිනිසයන්ත් එක්ක කතා කරමින් එයාගේ ප්‍රඥාව වැඩි කරනවා. නමුත් අනිත් පැත්තෙන් එයාගේ හදවතේ එයාගේ ඇතුළාන්තේ එයා දන්නවා එයා ඊජිප්තුවේ මිනිසෙක් නෙමෙයි. එයා දන්නවා එයාගේ සෙනග ඉන්නේ රජමාලිගාවේ එළියේ. එයාගේ කැඳවීම ගැන එයාට යම්කිසි වචනයක් තියෙනවා. එයාගේ ලස්සන කාමරය ඇරලා ඒ ජනල ඇරලා උදේ බලනකොට අනිත් පැත්තෙන් ඒ ලස්සන පිරමීඩ් දිහා බලනකොට එයාට හිතන්න පුළුවන් මොන වගේ අලංකාර ජීවිතයක්ද මොන වගේ ආශිර්වාද ජීවිතයක්ද එයාට තිබෙනවද කියලා. නමුත් ඇස් පහත් කරගෙන එයා බලනකොට එයා දකිනවා එයාගේ සෙනග එයාගේ තාත්තා එයාගේ අම්මා ආපු සෙනග කොහොමද ඒගොල්ලන් දුක් විඳින්නේ කියලා. කොහොමද ඒගොල්ලන්ට පහර වදින්නේ කොහොමද අමාරු කමින් ඒගොල්ලන් ජීවත් වෙන්නේ කියලා එයා ඒක දකිනවා. ඉතින් එක පැත්තක එයා ඊජිප්තුවේ කුමාරයෙක් අභ්‍යන්තරව එයා තව මිනිස්සෙක්. කොහෙවත් සම්පූර්ණයෙන්ම අයිති නොවීම තරම් වේදනාකාරී ආතිතයක් නැහැ. එක පැත්තක එයා කුමාරයෙක් අනිත් පැත්ත එයා වහකරුවෙක්. එයා මේ අනිත්‍යතාවය දෙක අතර එයා ජීවත් වීමෙන් ඉන්නවා. එයා සම්පූර්ණයෙන්ම ඊජිප්තුවේ කුමාරයෙක් නෙමෙයි. එයා සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල් ජාතිකයෙකුත් නෙමෙයි. මෝසස් කියන්නේ කවුද? අපි ඒක තමයි අපි බලන්න යන්නේ මේ උදෑසන. මන්ද දිනක් මේ අභ්‍යන්තර ගැටුම ක්‍රියාත්මක වෙනවා. මේක අල්ලගෙන යන්න බෑ හැමදාම. මේ පීඩනය දරා ගන්න බෑ. මේ වගේ පීඩනයන් අපේ ඇතුලේ ඇති වෙනකොට මේ පීඩන කොහොම හරි කාර්යයේ යම්කිසි පිටත්වීමක් අවශ්‍යයි. අපි හැමෝටම මේක අවශ්‍යයි. අපේ ඇතුලේ තියෙන පීඩන, වේදනාව, ආතතිය ඒකට හරි මාර්ග තියෙන්න ඕන. ඒව එළියට දාන්න. හරි මාර්ග තමයි දෙවියන් වහන්සේ තුල අපි මේව නිදහස් කරන්න ඕන. නමුත් මෝසස් මේක හරියට කරන්නේ නැහැ. ඒ නිසා මේ පීඩනය මේ ආතතිය වැඩි වෙනවා දිනක් මේ අභ්‍යන්තර ගැටුම ක්‍රියාත්මක වෙනවා. ඔහු අයුක්තිය දකිනවා. ඔහු අසාධාරණය දකිනවා. එයාට පීඩනය දැනෙනවා. එයාගේ කැඳවීම ගැන යම්කිසි සහතිකයක් ලැබෙනවා. ඔහු ක්‍රියා කරනවා. නමුත් ඔහු ඕනට වඩා ඉක්මනින් ක්‍රියා කරපු නිසා එයා ඊටමත් දරුණු අත්දැකීමකට එයාට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි නික්මයාම පොතේ තියෙන කතාව කියවන්නට පෙර අපි බලමු හෙබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ මොකද්ද මෝසස් ගැන කියන්නේ. මේ කියනවා 24 වෙනි 27 වෙනි පදේ බලන්න මම කහ පාටෙන් මම හයිලයිට් කරලා තියෙන ඒ වාක්‍ය දෙක. මෝසස් වැඩුණෙන් පසු පාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහිීමෙන් එපා කර බලන්න. දෙවියන් වහන්සේගේ සෙනග සමග දුක් විඳීම තෝරාගන්න. එයාගේ තරුණ කාලේ සාමාන්‍යයෙන් රජමාලිගාවක තියෙන ජීවිතය භුක්ති විඳින්න ආසාවක් ඇති කරන කාලය ජීවිත කාලේ නේ. තරුණ කාලේ අපට සැප ඕන. අපට හැම දෙයක්ම හරි විදිහට තියෙන්න ඕන. හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕන. අපට මුදල් තියෙන මේව තමයි ඉතින් තරුණ කාලේ අපට තියෙන ආසාවන් අපට තියෙන පරීක්ෂා. නමුත් එයාගේ තරුණ කාලේ මෝසස් එයා තීරණයක් ගන්නවා පාරාවෝගේ දුවගේ පුත්‍රයා කියනු ලැබීම ඇදහිීම ඒක එපා කරන එක ප්‍රතික්ෂේප කරගෙන දෙවියන් වහන්සේගේ සෙනග සමග දුක් විඳීම තෝරා ගන්නවා. ඉතින් අපි දකිනවා මෝසස්ගේ හදවතේ තියෙන ඊටමත් ආඩම්බර ලක්ෂණයක්. විපාක දෙස බැලූ බැවින් මිසරේ වස්තු වලට වඩා
ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව මහත් සම්පතකයයි සිතා කලකට පාපයේ සැප භුක්ති විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනග සමග දුක් විඳීමේ තෝරා ගන්නවා. මේක යහපත් චරිතයක්. මේ මෝසස්ගේ හදවතේ තියෙන ඊටමත් අලංකාර ස්වරූපයක් අපි මෙහි දකිනවා. ඉතින් අපි මේකෙන් අපි දකිනවා මේ පදෙන් අපි දකිනවා මෝසස් දන්නවා එයා කවුද? මෝසස් දන්නවා එයා කාගේද කියලා. නමුත් මම කවුද කියලා මම කාගේද කියලා දැන ගැනීම පමණක් මදි. කැඳවීමක් ගැන පැහැදිලිකමක් තියෙන්න පුළුවන්. නමුත් කැඳවීමක් කොහොමද රැක බලා ගන්නේ? කොහොමද කැඳවීමක් තුල ජීවත් වෙන්නේ? කොහොමද කැඳවීමක් අල්ලගෙන ඉස්සරහට යන්නේ? ඒකට පරිණත භාවයක්ත් අවශ්‍යයි. මෝසස්ට කැඳවීමක් ගැන දැනුමක් තිබුණා. නමුත් කැඳවීමක් තුල හරි වෙලාවට හරි කාලයට කොහොමද ක්‍රියා කරන්න ඕනේ, කොහොමද හැසිරෙන්න ඕනේ කියලා ඒ ගැන පැහැදිලි කමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි නික්මයාම පොතේ අපි දකිනවා කතාවක්. ඒ කතාව අපි කියනකොට මෝසස් ගැන ඍණ විදියට හිතන්න එපා. මන්ද අපිත් මෝසස් වගේම අපි මේ පරීක්ෂාවට නිතරම අපි වැටෙනවා. මේ කතාව පටන් ගන්නේ මේ අදහසකින්. මෝසස් වැඩි වයසට පැමුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. මේ නික්මයාම පොතේ දෙවනි පරිච්ඡේදය 11 වෙනි පදයේ මේක ඊටමත් වැදගත් වචන දෙකක් තියෙනවා. දන්නවද මේ වචන දෙක මොකද්ද? තමාගේ සෙනග. මෝසස් තාමත් රජමාලිගාවේ කුමාරෙක්. තාම පාරාවෝගේ දුවගේ පුතා. නමුත් මෙහි කියනවා මෝසස් වැඩි වයසට පැමුණු කල නික්මයාම දෙවනි පරිච්ඡේදය 11 වෙනි පදය. මෝසස් වැඩි වයසට පැමුණු කල ඒ පදේ මාරු කරන්න පුළුවන්. මෝසස් වැඩි වයසට පැමුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේ. ඉතින් තමුන්ගේ සෙනග තමාගේ සහෝදරයන් මේ වචන දෙක වැදගත්. මන්ද ඒ අවස්ථාවේදී අපි දකිනවා මෝසස්ගේ අභ්‍යන්තරයේ තියෙන ගැටලුව. එළියේ ඊජිප්තුවේ කුමාරෙක් ඇතුලේ ඊශ්‍රායල් සෙනගගේ සහෝදරෙක්. ඉතින් මෝසස් බහිනවා. පාරට බහිනවා අපි කියනවා වගේ. පාරට බහිනවා. එයාගේ සහෝදරයන් අත එයා ඇවිදිනවා. එයා දකිනවා අයුක්තිය. එයා දකිනවා අසාධාරණය. එයා දකිනවා දුක, එයා දකිනවා වේදනාව, එයා දකිනවා බලාපොරොත්තුවක් නැතිකම. ඒව හැම දෙයක්ම දකිනවා. නමුත් ඉතින් එයා මේ ගැන යම්කිසි දෙයක් එයා කරන්න එයා හිතනවා නෙමෙයි. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉම්පල්සිව් කියලා. හිතන්නේ නැතුව එයා යම්කිසි දෙයක් එයා කරනවා. බෙදුණු අනන්‍යතාවයක් ගැන මම ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ පළවෙනි අදහස තමයි මේ දේ. බෙදුණු අනන්‍යතාවයක් ආවේගශීලී ක්‍රියාවන් ඇති කරයි. මේක තමයි අපි මෝසස්ගේ ජීවිතය අපි දකින දේ. එයාට බෙදුණු අනන්‍යතාවයක් තිබුණ නිසා අසාධාරණය දකින්න එක වැරදිද? නෑ. අයුක්තිය දකින්න එක වැරදිද? නෑ. බලාපොරොත්තුවක් නැති කියලා එයා සෙනගදියා දකින්නකොට ඒ බලාපොරොත්තු නැති කියලා ඒ දේ දකින්න එක වැරදිද? නෑ. නමුත් ප්‍රශ්නේ තමයි මෝසස් ලෑස්ති නෑ මේ ප්‍රශ්නෙට පාදබන්න. එයාට කැඳවීම තිබුණා. නමුත් එයාට පරිණත භාවය නෑ. මෝසස් වැඩුණෙන් පසු පාරාවගේ දුවගේ පුත්‍රයා කිනු ලැබීම අධහැරීමෙන් එපා කර දෙවියන් වහන්සේගේ සෙනග සමග දුක් විඳීම තෝරාගත්තා. ඒක තමයි මෝසස්ගේ හදවතේ ඇතුලේ තියෙන පීඩනය. ඒ නිසා මෝසස් මේ අවස්ථාවේදී
තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටින කල එයා දකිනවා යම්කිසි දෙයක්. ඊජිප්තුවේ හමුදාවේ එක්කෙනෙක් එයාගේ සහෝදරයන්ට පහර ගහනවා. අසාධාරණ ලෙස එයාගේ සහෝදරයව පීඩාවට පත් කරනවා. ඉතින් මෝසස් ක්‍රියා කරනවා. ආවේගශීලී ක්‍රියාවක්. බයිබලයේ කියනවා 12 වෙනි පදයේ ඔහු ඔබ මොබල් බලා කිසිවෙකු ළඟ නොසිටි බව දැක මිසරයා මරා වැලෙහි සැඟවුවේය. මෝසස් නිවැරදිව තෝරා ගන්නවා. නමුත් ඔහු අකාලයේ ක්‍රියා කරනවා. ඔහු හදිසි වෙනවා. ඒ පීඩනය එළියට එනවා. එයා හිතුවා මේක පාලනය කරන්න පුළුවන් කියලා. නමුත් පාලනය කරන්න බැරි අවස්ථාවක් එනවා. 12 වෙනි පදයේ කියනවා ඔහු ඔබ මොබ බලා, ඒ කියන්නේ වමට බැලුවා, දකුණට බැලුවා. මෝසස් උඩ බැලුවා නේද? මෙහාට බැලුවා කවුරුත් බලන්නේ නැහැ. මෙහාට බැලුවා කවුරුත් බලන්නේ නැහැ. පොඩක් උඩ බලලා හිතුවා නම් දෙවියන් වහන්සේ බලනවා කියලා සමහර විට එයා ප්‍රවේශම් වෙන්න තිබුණා. අපි තෝම තමයි ඉතින්. වමට බලනවා, දකුණට බලනවා, හැරිලා බලනවා, උඩ බැලුවා නම් එහෙනම් අපි පොඩ්ඩක් ප්‍රවේශම් වෙයි. යම්කිසි දෙයක් හංගලා කරන්න ඕන නම් ඉතින් ඒ ගැන අපි පොඩ්ඩක් වැඩියෙන් කල්පනා කරන්න ඕන. නේද? සංගවන්න ඕන නම් ඉතින් මම හිතනවා සෑහෙන අපි පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕන. රහස්ගතව ගිහිලා ගෘහ සභාවක් පටන් ගන්න එක නෙමෙයි මම කියන්නේ. ඒව නෙමෙයි. මම කියන්නේ මේ රහස්ගතව අපි කරන අනිත් ක්‍රියා, ආවේගශීලී ක්‍රියා, හැංගිලා වමට බලලා දකුණට බලලා ලෝව කරන්න ඕන නම් අපි ඒව ගැන පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕන. එයා හිතනවා මම කාරණා දෙකක් මම කියන්න මේ ගැන. මම මෝසස්ට එයාව වැරදි විදියට එයාව ඍණාත්මක දෙස ඍණාත්මක විදියට මම එයාව ඉදිරිපත් කරන්නේ නැහැ. මම මෝසස් ගැන කතා කරනකොට මම කතා කරන්නේ මගේ ජීවිතයත් ඔබගේ ජීවිතය ගැන. එකක් තමයි වමට බලලා දකුණට බලලා පිටිපස්සෙන් බලලා කවුරුත් බලන්නේ නැහැ කියලා මේ ක්‍රියාව කරන්න ඕන නම් අපි ඒව ගැන ප්‍රවේශම් වෙන්න ඕන. දෙවෙනි එක අපි කරන ක්‍රියාවේ ප්‍රතිවිපාකේ අපි හංගන්න ඕන නම් ඒක ගැනත් අපි ප්‍රවේශම් වෙන්න ඕන. මෝසස් එක අවස්ථාවක්වත් උඩ බලලා ස්වාමීනි මම මොනවද කරන්නේ? මම ඔබ වහන්සේගේ සෙනග ඔබ වහන්සේ මට කැඳවීමක් දීලා තියෙනවා මේ සෙනගව බේර ගන්න ඕන. මේකද මගේ වෙලාව. මෙහෙමද මම කරන්න ඕනේ. මේක මම ගන්න ඕන හරි තීරණයද? එයා ඒ තැනට ආවා නම් මෝසස් මේ දේ කරන්නේ නැහැ. මම හිතනවා මෝසස් අවුරුදු 40යි නේ කියන්නේ මේ කාලේ. මෝසස් අවුරුදු 120ක් එයා හිටියා. එයාගේ ජීවිතේ කාල පරිච්ඡේද 3කට බෙදන්න පුළුවන්. right? 40 80 120. ඒක සයිඩ් තොරතුරක්. හරිද? මම හිතනවා මෝසස්ගේ අන්තිම දවස්වල මෝසස් එක්ක වාඩි වෙලා කතා කරුවා නම් මෝසස් මේ අවස්ථාව ඔයාට දැන් ලැබුණා නම් කොහොමද ඔයා ක්‍රියා කරන්න කියලා මම කියනවා මෝසස් කියයි අයියෝ පුතේ මේ අවස්ථාව ආයමත් ලැබුණා නම් මම මේ විදියට මම ක්‍රියා කරන්නේ නැහැ. අපිත් තෝම තමයි ඉතින්. අපෙන් ඇව්වනම් සමහර දේවල් අපි කරන සමාවෙන්න මේ මගේ අපි සමහර ගොන් වැඩ කරන ඒවා ටික කියනවනේ හිතේ කියන ඒවා දන්නවනේ.
ලොහන් ඔයාට අවස්ථාවක් තිබුණා නම් අර කරපු අර මෝඩ වැඩ ඒක දැන් ඔය එක ඒ තැනට ඔයා ඒ අත්දැකීමට ඉදිරිපත් වුණා නම් කොහොමද ඔයා ක්‍රියා කරන්නේ? මම ගොඩක් දුරට කියායි අයියෝ බ්‍රදර් අයියෝ සිස්ටර් මම නම් ඕම කරන්නේ නැහැ. පොඩක් කල්පනා කරගෙන තවත් යාඥා කරගෙන ඕම තමයි අපි කියන්නේ. හැබැයි ඒක මෝසස්ගේ දුර්වලකමක් නෙමෙයි ඒක මිනිස්යකම. ඉගෙන ගන්න මේ මිනිස්යගේ ජීවිතෙන්. හදිසි වෙන්න එපා. ආවගේ ශීලයේ ක්‍රියාවලින් එන විපාකය කවදාත් යහපත් විපාකයක් නෙමෙයි. හැංගිලා යම් කිසි දෙයක් කරන්න තියෙනවා නම් පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න. ඒකෙන් එන විපාක හංගන්න ඕන නම් හිතලා බලන්න. මෝසස් හිතනවා මේ මිනිස්සව මරුණෙන් පස්සේ එයාව හංගලා එයාගේ පාපය හැංගුවෙන් පස්සේ මෝසස් හරි කවුරුත් දැක්කේ නැහැ. මම ෂේප් වුණා. දැන් මම මගේ ගමනේ යන්න පුළුවන් කියලා අපි එම හිතනකොට අපි තේරුම් ගන්න ඕන සමහර විට ගොඩාක් විට ඒක ආයිමත් කොහෙන් හරි මතු වෙනවා. මේක තමයි අපි දකින්නේ. ඔහු මෝසස් රජමාලිගාවට යනවා. ගිහිලා ඇඟ හොදගෙන අතේ තිබුණ ලේ ඔක්කොම හොදගෙන ලස්සන ආයිමත් කුමාරයාගේ ඇඳුම් අඳිනවා. බෙදපු අනන්‍යතාවයක් නේ. දැන් රජමාලිගාවට ආවා. ආයිමත් දැන් එයා කුමාරයා. ලේ ඔක්කොම හොදලා ලස්සන කුමාරයා ඇඳුම් ඇඳලා හොඳ කෑමක් කාගෙන එයා දැන් නිදා ගන්නවා. මම දන්නේ එයා වැඩි නිදා ගත්තද කියලා එදා රාත්‍රියේ. ඒක වෙන කතාවක්. බයිබලේ අපිට කියන්න බෑ. අපි දන්නේ නැහැ. නමුත් බයිබලේ කියනවා ඊළඟ දවස 13 පදයේ ඔහු පසුවදා පිටට ගිය කල බලව හෙබ්‍රේව මිනිසයන් දෙදෙනෙක් ගහගනිමින් සිටියෝය. නුඹ කුමක් හේයින් නුඹේ අසල්වැසියට පහර දෙන්නේ නැයිද ඔහු වැරද්ද කළ අයට කීය. හරි කතාවක් නේ. ඇයි ඕගලන් දෙන්න ගහගන්නේ? මොකද්ද මේ? මිසර මිනිසයන්ගෙන් ඊජිප්ත මිනිසයන්ගෙන් ඕනට වඩා පීඩනය දැන්ම තියෙනවා. ඕනට වඩා ප්‍රශ්න ඕනට තරම් ගහනවා ඕගලන්ට. ඇයි ඕගලන් දෙන්න ගහගන්නේ? සාධාරණ ප්‍රශ්නයක් වගේ. මේක නායකයෙක්ගේ කතාවක් වගේ. නමුත් බලන්න ඒ හෙබ්‍රේව මිනිසයන් දෙන්න මෝසස්ට දෙන පිළිතුර. අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට නුඹ පත් කළේ කවුද? ඔන්න බලන්න. එක වාක්‍යකින් මෝසස් හිතුවා එයා තමයි මේ සෙනගව ගැලවීමට ගේන්න ඕන. එයා තමයි මේ සෙනගගේ ගැලවුම්කාරයා. ඒ හින්දා තමයි එයා ඒ ඊජිප්තුවේ හමුදාවේ සොල්දාදුව මරලා දැම්මේ. එයාගේ සෙනගව බේරගන්න. ඒ ක්‍රියාවෙන් එයාගේ සෙනග එයාව පිළිගනී කියලා. ෂා රජමාලිගාවේ අපට කුමාරයෙක් ඉන්නවා. ඇත්තට එයා තමයි අපට ගැලවීමක් දෙන්න යන්නේ. මෝසස් සමහරට එහෙම හිතලා ඇති. නමුත් මේ අවස්ථාවේදී මේ දෙන්නා කියනවා ඔයා කවුද? අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද අප වෙනුවෙන් වෙන්න ඔයා කවුද? කවුද ඔයාව පත් කෙරුවේ? ඊට පස්සේ කියනවා නුඹ මිස්රයා මැරුවත් මෙන් මාත් මරන්න යනවද? ඔන්න මෝසස් ඔබ බැලුවා කවුරුත් හිටියේ නෑ කියලා හිතුවා. ඒ සොල්දාදුව මැරුවා. මැරිච්ච ශරීරය හැංගුවා. කවුරුත් දැක්කේ නෑ කියලා හිතුවා. නමුත් ඔරෙන් බලාගෙන හිටියා කාද? උඹ කවුද? අපේ නායකයා වෙන්න. උඹ කවුද අපේ අධිපතියෙක් වෙන්න? කවුද ඔයාව පත් කෙරුවේ? ඒ ප්‍රශ්නෙන්ම එක පාටම මෝසස් තනි වෙනවා.
බයිබලයේ කියනවා ඊළඟ පදේ ඔබගලගේ බයිබලේ බැලුවනම් කියනවා මෝසස් එක පාටම බය වෙනවා. එයාට බය වෙනවා. මොහොතකින් මන්ද මොහොතකින් එයා කොහෙවත් කාටවත් අයිති නැහැ. එයාගේ සෙනග බේරගන්න ගියා. දැන් සෙනග එයාව ප්‍රතික්ෂේප කරනවා. එයා රජමාලිගාවට දුවන්න බෑ. පාරාවට මේ කතාව දන්නවද? බයිබලයේ කියනවා එවිට මෝසස් බයව සැබවින්ම මේ කාරණේ එලිදරව් තිබේ යයි කීවේය. ඊළඟ පදයම කියනවා පාරාවෝ ඒ දේ අසා මෝසස් මරන්නට සෙවිය. නමුත් මෝසස් පාරාවගෙන් පලා ගියේය. එක මොහොතකින් නේද? පෙරේදා ඊජිප්තුවේ කුමාරයා ඊයේ මිනිමරුවෙක් අද හැංගිලා බය වෙලා දුවලා යන මිනිසෙක් පලා යන මිනිසෙක් කුමාරයාගෙන් සරණගතයා බලයේ තිබුණ මිනිසෙක්ගෙන් දැන් තන බිමට දුවනවා බලපෑමක් ඇතිව හිටපු මිනිසෙක් දැන් වේදනාකාරී ප්‍රතිවිපාකයක් අත්දකින මිනිසෙක්. නමුත් මේවා එක දෙයක්වත් අහඹු ලෙස වුණේ නැහැ. අපි තේරුම් ගන්න ඕන මේවා අහඹු ලෙස වුණේ නැහැ. මේ සලකුණු මේ ලක්ෂණ මෝසස්ගේ ජීවිතයේ තිබුණා. මන්ද එයාට බෙදපු අනනතාවයක් තිබුණ නිසා. බෙදපු අනනතාවයක් තුලින් එන ක්‍රියා කවදාවත් අපේ වාසියට ඒවා වෙන්නේ නැහැ. අපි කවුද කියලා අපි දන්නේ නැත්නම් අපි කරන දේ ගැන අපි ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන. අපි කාගේද කියලා අපි දන්නේ නැත්නම් අපි කරන සේවය පවත් අපි ප්‍රවේශම් වෙන්න ඕන. මන්ද ඇතුලේ කුණාටුවක් තියෙනකොට එළියෙන් සමාදාන ක්‍රියා කරන්න බෑ. මේක තමයි මෝසස් අපිට පෙන්වන්නේ. ඇතුලේ මෝසස් කියන්නේ කවුද? එයා දන්නේ නැහැ. එක දවසක් එයා කුමාරයෙක්, අනිත් දවස එයා වහල්කරුවෙක්. එක දවසක එක වරුවක් එයා කුමාරයෙක්, අනිත් වරුව එයා වහල්කරුවෙක්. මේකේ මේ බෙදපු අනන්තතාවෙන් එන පීඩනය ආතතිය මොහොතෙන් මොහොත දවසෙන් දවස වැඩි වෙනවා. එක දවසක් ඒක එළියට එනකොට භූමිකම්පාවක් වගේ පත්තු වෙනකොට ආවේගශීලී ක්‍රියා, ආවේගශීලී වචන, ආවේගශීලී හැසිරීම් ඒවා එළියට එනවා පාලනයක් නැතුව. මෝසස් හිතුවා මේක නායකත්වයක් කියලා. මේක තමයි නායකත්වය කියන්නේ. මේක තමයි ගැලුම්කාරයෙක් කරන ක්‍රියා, කරන සේවය. නමුත් සෙනග ඒක පිළිගත්තේ නැහැ. ඔය අපිවත් මරන්න එනවද? අපි දැක්ක කරපු රහස දේ. මෝසස් හිතුවා එයා කරපු දෙයින් සෙනග එයාව පිළිගනී කියලා. එයාව බදාගනී කියලා. අපට මෝසස් ඉන්නවා. සෙනග දැක්කේ මිනිමරුකාරෙක්. සෙනග දැක්කේ ආවේගශීලී ක්‍රියා කරන නායකයෙක්. ඉතින් මෝසස්ට තනතුර තිබුණා. වැඩක් නැහැ. සෙනගගේ පිළිගැනීම තිබුණේ නැහැ. ඒ මොහොතේදී මෝසස් මම කියනවා තනි වෙනවා. එයා හැරිලා ආයිමත් රජමාලිගාවට දුවන්න බෑ. මන්ද පාරාවෝ එයාව මරන්න ලෑස්ති වෙනවා. එයාගේ සෙනගට දුවන්න බෑ. මන්ද සෙනග එයාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මෝසස් කරන්න දේ මොකක්ද? එයා පලා යනවා මිදියන් දේශයට. බයිබලයේ කියනවා නමුත් මෝසස් පාරාවගේ කෙරෙන් පලා ගොස් මිදියන් දේශයේ වාසය කෙරුවා. මගේ පළවෙනි දේ මම මොන කිව්වේ බෙදුණු අනනතාවයක් ආවේගශීලී ක්‍රියා කරයි. දෙවනුව බෙදුණු අනනතාවයක් වේදනාකාරී ප්‍රතිවිපාක ඇති කරයි. මගේ තුන්වෙනි කාරණාව
මෝසස් පාරාව කෙරෙන් පලා ගොස් මිදියන් දේශයේ වාසය කෙරේය. වනාන්තරයේ වාසය කෙරුවා. තවත් අවුරුදු 40ක්. මගේ තුන්වෙනි කාරණා තමයි වනාන්තරය ආශිර්වාදයක් මිස ප්‍රතිවිපාකයක් නෙවෙයි. අවුරුදු 40ක් රජමාලිගාවේ අවුරුදු 40ක් වනාන්තරේ. අපි මේ කතාව කියනකොට මෝසස් මට මතකයි මගේ පොඩි කාලේ මට බයිබලයක් තිබුණා. ඒ බයිබලේ පින්තූරු තියෙනවා. මට තාමත් මතකයි මේ කතාවට එනකොට මම ඒක කාටූන් එකක් වගේ ඇදලා තිබුණා. මෝසස් කුමාරගේ ඇඳුම් වලින් වනාන්තරේ එයා දුවනවා. එයාගේ ඇස්වල කඳුළු වැක්කරනවා. පිටිපස්සෙන් හමුදාව ඊජිප්තුවේ හමුදාව 5 දෙනෙක් එයාගේ පිටිපස්සෙන් දුවගෙන එනවා. තාමත් මට මතකයි. ඒ පින්තූරය මතකයට ගේනකොට මම හිතනවා මේක පරාජිත අවස්ථාවක් මෝසස්ට. මේක වැටුණු අවස්ථාවක් මෝසස්ට. මේක දුර්වල වෙච්ච අවස්ථාවක් මෝසස්ට. මෝසස් දුවනවා. අයියෝ මේ කොල්ලා මොනවද කෙරුවේ? රජමාලිගාවේ හිටපු මිනිහයනේ. එම තමයි අපි කියන්නේ මේ අය ගැන. රජමාලිගාවේ අනිත් මිනිස්සුන් වහල් කමින් ජීවත් වෙනකොට දෙවියන් වහන්සේ මෝසස්ට විශේෂ කැඳවීමක් දුන්නා. එයාව රජමාලිගාවේ පත් කෙරුවා. මේව තමයි අපි කියන්නේ මොන අපරාධයක්ද? මෝඩ වැඩක් නේ, හදිසි තීරණයක්, ආවේගශීලී ක්‍රියා බලන්න. දැන් ඉවරයි ජීවිතය. එහෙම තමයි අපි කියන්නේ. ඉවරයි ජීවිතය. ගන්න දෙයක් නැහැ. දැන් අපි තව නායකයෙක් හොයන්න වෙයි. එහෙම තමයි අපි කියන්නේ. නමුත් මම ඔබට කියන්න කැමති වනාන්තරය කියන දේ ආශිර්වාදයක් මෙවැනි අයට. අපටත් ආශිර්වාදයක්. මන්ද අපේ අනනතාවය හදනකම් අපි කවදාවත් සේවයට බයින එක කියන්නේ ඉතාමත් භයානක දෙයක්. වනාන්තරය යනු දෙවියන් වහන්සේ තම සේවකයන් අත්හැර දමන ස්ථානයක් නෙමෙයි. එය උන්වහන්සේ ඔවුන්ව සාදන ස්ථානයක්. අපි තේරුම් ගන්න ඕනේ දේ. මෝසස් වනාන්තරයට දුවන්නට පෙර පලා යන්නට පෙර මෝසස්ගේ කැඳවීම ගැන මෝසස්ට සාතිකයක් තියෙනවා. මන්ද හෙබ්‍රේ පොතෙන් අපිට කියනවා එයාගේ තරුණ කාලයේම එයා තීරණයක් ගත්තා මම පාරාවෝගේ දුවගේ පුතා කියන අනන්‍යතාවය මම ප්‍රතික්ෂේප කරනවා. මම දෙවියන් වහන්සේගේ සෙනගත් එක්ක මම එකතු වෙනවා. ප්‍රශ්නේ තමයි ඒක සම්පූර්ණයෙන්ම එයාගේ හදවත බාරගත්තේ නැහැ. ඒක ඇතුලේ එයාට යම්කිසි පැහැදිලිකමක් තිබුණා. නමුත් සම්පූර්ණ පැහැදිලිකමක් තිබුණේ නැහැ. එයාට මේ ගැන එයාගේ හදවතේ යම්කිසි පැහැදීමක් තියෙනවා. නමුත් දිනපතා ජීවිතේ කොහොමද මේක ක්‍රියාවට දාන්න ඕනේ කියලා එයා දන්නේ නැහැ. කැඳවීමක් එක දෙයක්. කැඳවීමට අවශ්‍ය පරිණතභාවය සම්පූර්ණයෙන්ම වෙන දෙයක්. මේක මෝසස් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපි මෝසස් වනාන්තරයට පලා ගිහිල්ලා මිදියන් දේශයේ අවුරුදු 40ක් ජීවත් වෙන එක කියන්නේ අපි හිතුණා නම් මොන අපරාධයක් කියලා. මෝසස් හැරිලා බලනකොට එයා කියයි වනාන්තරය තමයි මගේ ආශිර්වාදමත් කාලය කියලා මෝසස් කියයි. මන්ද වනාන්තරයේ තමයි මෝසස් හැදෙන්න පටන් ගන්නේ. පාස්ටර් එහෙනම් පළවෙනි අවුරුදු 40 පළවෙනි අවුරුදු 40ත් අධ්‍යක්ීම් ලැබුණා. අධ්‍යාපනය ලැබුණා. මිසර දේශයේ සංස්කෘතිය ගැන යට අධ්‍යක්ීමක් ලැබුණා. කොහොමද කතා කරන්න ඕනේ, කොහොමද හැසිරෙන්න ඕනේ, කොහොමද රාජමාලිගාවේ සිටින්න ඕනේ කියලා එයාට ඒ වගේ අධ්‍යක්ීම් ලැබුණා. නමුත් එයාට ලැබුණ නැති අධ්‍යක්ීම දන්නවද මොකද්ද? දේව කැඳවීමක් තුල කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා ඒ අධ්‍යක්ීම ලැබුණේ නැහැ. හැමදාම මෝසස් උදේ නැගිටිනකොට ඊජිප්තුවේ පාරාවෝගේ දුවගේ පුතා. ඒක තමයි යාගේ අනන්‍යතාවය. නමුත් කැඳවීම කියනවා ඔබ ඊශ්‍රායල් සෙනගගේ ගැලුම්කාරයා. මේ දෙක සමාදාන කරන්න බැරි නිසා තමයි මේ දේ වුණේ මෝසස්ට. නමුත් මිදියන් දේශයට ඇවිලා කවුද ඉන්නේ? ලොකු නගර නැහැ. ලොකු රජවරුන් නැහැ.
ලොකු සෙනගකුත් නේ. අවුරුදු 40ක් මෝසස් ජීවත් වෙන්නේ බැටළුවන්ත් එක්ක. මේ අවස්ථාවේදී තමයි දෙවියන් වහන්සේ මෝසස්ගේ අනන්‍යතාවය නැවතත් හරි විදියට හදන්න පටන් ගන්නෑ. දෙවියන් වහන්සේ ඇවිල්ලා මෝසස්ට කියන්නේ ඔයා වැඩේ කෑවා කියලා මෝසස්. මොකද මෝසස් අයියෝ අනාගත්තා. කෑව වැඩේ දැන් ඉවරයි, සේවය ඉවරයි, ගන්න දෙයක් නැහැ. දැන් ඔයාගේ පාළුව ඔයා ඉන්න. දෙවියන් වහන්සේ කොහෙවත් මේක කියන්නේ මෝසස්ට. සමහරට මෝසස් ඇවිල්ලා කියයි මෝසස් හදිසි වුණා, ඉක්මන් වුණා, ආවේගශීලී වුණා. දැන් පොඩ්ඩක් ඉන්න, මම ඔයාව නැවතත් හදා ගන්නම්. වනාන්තරයෙන් මෝසස්ට ලැබුණු ආශිර්වාද කීපයක් මම ඔබට කියලා දෙන්නම්. පළවෙනි දේ මම දකින දේ තමයි මේ වනාන්තරේ දැකපු පළවෙනි දේ තමයි වනාන්තරයේ මෝසස්ට අප්‍රසිද්ධියක් ගෙන දුන්නා. මේක වැදගත්. මන්ද මිනිස්ය හැටිය තමයි මේක. අපි ප්‍රසිද්ධ වෙන්න ඕන. ඊගෝ කියලා අපි කියනවා. තමකම. මෝසස් මිදියන් ගිහිලා එයාට කිසි ප්‍රසිද්ධකමක් නැහැ. ඊජිප්තුවේ කුමාරයා කියන දේ මෝසස් මේ මිදියන් දේශයේ හිටපු මිදියන් වරුන්ට කිසි ගාණක් නැහැ. එයා ඊශ්‍රායල් සෙනගගේ ගැලුම්කාරයා කියලා ඒගොල්ලන්ට කිසි ගාණක් නැහැ. ඉතින් මෝසස් එකපාරටම අප්‍රසිද්ධියක් එයාට ලැබෙනවා. මේක එයාට වාසියක්. එයාට ආශිර්වාදයක්. අපි දෙවියන් වහන්සේ උදෙසා අපි සේවය කරන්න යනවා නම් තමකම ස්වයං කැමැත්ත මම නැගිටින්න ඕන, මම හැදෙන්න ඕන, මම තමයි මේක කරන්නේ, මම තමයි විසඳුම, මම තමයි හැම දෙයක්ම දන්නේ. ඒවා අපේ ජීවිතේ තියෙන්න බෑ. මෝසස් අර සොල්දාදුව මරනකොට මෝසස්ගේ හිතේ තියෙන දේ තමයි මම දැන් ලෑස්ති දෙවියන් වහන්සේගේ සෙනගගේ ගැලුම්කාරය වෙන්න. නමුත් මේ අවුරුදු වනාන්තරයේ අවුරුදු 40ක් හිටියෙන් පස්සේ දෙවියන් වහන්සේ මෝසස්ව යවනකොට මොකද මෝසස් කියන්නේ? මට බෑ. මම ලෑස්ති නෑ. මට යන්න බෑ, වෙන කෙනෙක්ව යන්න අයියෝ මට නම් බෑ. මට මේක කරන්න බෑ. දන්නවද මොකද්ද වෙනස? නිහතමානීකම. මම නිතරම කියන දෙයක් තමයි ස්ටේජ් එක ආසා කරන මිනිසයන් කවදාත් ස්ටේජ් එකේ දාන්න එපා. තනතුරන් සොය යන මිනිසයන් අපි දැන් ලෑස්ති. නායකත්වය ගන්න අපි තමයි ලෑස්ති. දැන් අපි ලෑස්ති දැන් පාස් කෙනෙක් වෙන්න අපි ලෑස්ති. ඕම කියනකොටම දාන්න එපා. ඔය බලන්න ඕනේ අයියෝ මම ලෑස්ති නෑ. අයියෝ මාව දාන්න එපා. අයියෝ තව කෙනෙක්ව දාන්නකෝ මම යන්නේ බෑ. ඇයි? ඒ වගේ නිහතමානීකමක් තමයි අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේ උදෙසා සේවය කරන්න. වනාන්තරයට ආශිර්වාදයක් වුණා. ඇයි? එයාට අප්‍රසිද්ධකමක් ගෙනා දුන්නා. දෙවෙනි එක වනාන්තරය මෝසස්ට ඉවසීම කියන දේ ඉගෙනුවා. මට නිකන් හිතන්න පුළුවන් සමහර අය කියනවා මම ඉවසීම මිනිසෙක් මම දන්නේ නැහැ. සිස්ටර්යි දරුවෝ වෙනද කතාවක් සමහරට කියයි. හරිද? නමුත් මම කියන්නම් මෝසස්ගේ කතාව කියනකොට මම ඕගලන් දන්නවා මම මාස 3ක් මම මේ මෝසස් එක්ක මම මේ මෝසස්ගේ කතාවත් එක්ක මම අධ්‍යයනය කරලා තිබෙනවා මේ දේශනාව හදන්න ඉස්සෙල්ලා. කොහොමද මෝසස් මේ සෙනගත් එක්ක අවුරුදු 40ක් ජීවත් වුනේ? මම නම් තාම දන්නේ නැහැ. එයා සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි. හැමදාම කේන්ද්‍රී ගන්නවා. හැමදාම ප්‍රශ්නයක්. මෝසස්ට එක ඔෆ් ඩේ එකක්වත් නැහැ. මේක මදි, අරක මදි, මේක මදි, අරක මදි එක සැරයක් මගේ පාසලත් මම කියාගෙන හිටියා ගිය අඟහරුවා. මේ සෙනග වහල් කමින් හිටපු සෙනග වාඩි වෙලා ඒගොල්ලන් කතා කරනවා ඊජිප්තුවේ තිබුණ පිපිනියා ගැන, මාළු ගැන. මේ වහල්කරුවන් හැමදාම ගුටි කාපු අය දැන් කතා කරන ඊජිප්තුවේ ගැන තිබුණ වාසි.
මොන වාසි බං වහල්කරුවෙක් හැටියට ඉන්නකොට මේක තමයි සෙනග මම කියන්නම් අවුරුදු 40 දී මෝසස් මේ මිසර මේ හෙබ්‍රේය සෙනග නායකත්වයේ දීලා පොරොන්දු දේශයට කරන්න තිබෙන ගමන පටන් ගත්තා නම් මම කියන්නම් ඒ හෙබ්‍රේය සෙනගගෙන් එක්කෙනෙක්වත් ඉතිරි වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ සාපෙන් නෙමෙයි මෝසස් අර හමුදාවේ සොල්දාදුවා වගේ කරපු දේ මේ හැමෝටම ඕම කරනවා. නමුත් අවුරුදු 40කින් පස්සේ අවුරුදු 80 දී මෝසස්ගේ ඉවසීම මේ මිනිමරුවා දෙවියන් වහන්සේ දවසක් කියනවා මෙයා තමයි ලෝකේ නිහතමානීම මිනිසයා. එක දවසක් දෙවියන් වහන්සේ මම කියන්නේ දෙවියන් වහන්සේ තරහා වෙනවා සෙනගත් එක්ක. කියනවා මෝසස්ට අයින් වියන් මම මුන්ව මරලා දාන්න යනවා. මම ඔයා තුල ලොකු දේශයක් මම බී කරන්න යනවා. මොකද මෝසස් කරන්නේ? අනේ ස්වාමිනී. අනේ ස්වාමිනී. අනේ මේ සෙනගව බේර ගන්න. මේ ඔබ වහන්සේගේ සෙනග ස්වාමිනී. මේක කරන්න එපා. ඉවසීමෙන් මැදහත් වෙනවා මේ සෙනග වෙනුවෙන්. මේ සෙනගගේ මේ සෙනග මෝසස්ට දුන්න පීඩන නිසා තමයි මෝසසුත් පොරොන්දු දේශයට ගියේ නැත්තේ. නමුත් මෝසස්ගේ ඉවසීම හැදුනේ කොහෙද? රජමාලිගාවේ නෙමෙයි. ඊජිප්තුවේ නෙමෙයි. අවුරුදු 40ක් බැටළුවන්ට සේවය කරමින් ඒ වනාන්තරයේ හිටපු කාලය. මන්ද බැටළුවන් නම් අකීකරුමයි. කියන දේ කරන්නේ නැහැ. එහාට යන්න කියලා කියනකොට අනිත් පැත්තට යනවා. එන්ඩේරෙක්ට නම් පුදුම ඉවසීමක් තියෙනවා. මෝසස්ට කැඳවීම තිබුණා. නමුත් එන්ඩේර හදවතක් තිබුණේ නැහැ. වනාන්තරයේ ඒක යට පෙන්නලා දුන්නා. තුන්වෙනි එක වනාන්තරයේ ඔහුට දෙවියන් වහන්සේ සමග සමීප සම්බන්ධතාවයක් ලබා දුන්නා. ඊජිප්තුවේ කොහෙවත් අපි දකින්නේ මෝසස්ගේ පළවෙනි අවුරුදු 40 තුල මෝසස් දෙවියන් වහන්සේට යාඥා කරනවා කියලා. අපි කොහෙවත් දකින්නේ නැහැ. නමුත් ඒ අනිත් අවුරුදු 40 දී එයා දෙවියන් වහන්සේව මුණ ගැසෙනවා. අන්තිම අවුරුදු 40 දී දෙවියන් වහන්සේ කියනවා මෝසස් ගැන මම හැමදාම ඇවිත් මෝසස්ගේ කුඩාරමට ඇවිත් හැමදාම එයාගේ මූණ බලාගෙන මම එයාට කතා කරනවා. කොහෙද ඒ අත්දැකීම හැදුනේ? කොහෙද ඒ සම්බන්ධකම පටන් ගත්තේ? මම ආයමත් කියන්නම් රජමාලිගාවේ නම් නෙමෙයි. වනාන්තරේ. හතරවෙනි එක. වනාන්තරය තුලින් එයාට ඒකාබද්ධතාවයක් ලබා දුන්නා. මම පටන් ගත්තේ මේක මොකද්ද? එයාට බෙදපු අනන්‍යතාවයක් තිබුණා. වනාන්තරයේ තමයි මෝසස්ගේ අනන්‍යතාවය ඒකාබද්ධ වුණේ. ඉන්ටෙග්‍රිටි. සමහර විට දෙවියන් වහන්සේ අපිව ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇද ගන්නා පරිසරයන් වලින් අපිව ඉවත් කරන්නේ අප උන්වහන්සේ තුල පමණක් ගැඹුරින් නැගුරුම් ලැබීමට අවස්ථාවක් දෙන පිණිස. සමහරට ඔබ හිතනවා ඇති මමත් මෝසස් වගේ වනාන්තරයේ ඉන්නවා මේ දවස්වල. කවුරුත් මාදියා බලන්නේ නැහැ. කෝ මම කවදද මම ප්‍රසිද්ධ වෙන්න යන්නේ? කෝ මම කවදද මම නායකයෙක් වෙන්න යන්නේ? කවදද මම බලවත් සේවයක් කරන්න යන්නේ? මම කියන්නම් වනාන්තරයේ ඉන්නවා නම් දැන් දෙවියන් වහන්සේ ස්තුති කරන්න. මම වනාන්තරයේ තමයි අපි හරි විදියට හැදෙන්නේ. පරමාර්ථයක් උදෙසා ඔබව මුදාවාගත් දෙවියන් වහන්සේ එම පරමාර්ථය උදෙසා ඔබව හැඩගස්සයි. තේරුම් ගන්න මේ දේ දෙවියන් වහන්සේ ඔබගේ කැඳවීමට පමණක් කැප වෙන්නේ නැහැ. ඔබගේ චරිතය හැඩගැසීමටත් කැප වෙනවා. ඒ නිසා මේ උදැසන මේ කතාව අපි අදින කරනකොට කවදාවත් හිතන්න එපා. අයියෝ මේක මෝසස්ගේ අසාර්ථකම අවස්ථාව. නෑ. මේක මෝසස්ගේ හැඩගැසීමේ අවස්ථාව. මන්ද දෙවියන් වහන්සේ බයිබලයේ කියනවා අපේ හැම දෙයක්ම අපේ යහපතට හරවයි. අපේ මේ වාක්‍ය කියනවා නමුත් ඒ වාක්‍යයට කොන්දේසි දෙකක් තියෙනවා. දන්නවද? මම සමහරට සෙනග මාත් එක්ක කතා කරන කියනවා නෑ පාස් බය වෙන්න ඕනේ නෑ දෙවියන් වහන්සේ හැම දෙයක්ම යහපතට හරවයිනේ. ඒක බොරුවක්. ඒක කොහෙද බයිබලයේ තියෙන්නේ? ඇයි රෝම 8:28? රෝම 8:28 කොටසක්
දෙවියන් වහන්සේ හැම දෙයක්ම යහපතට හරවන්නේ නැහැ. ඒකේ හරි පදය තමයි මේ දේ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේ කැඳවාගත් අය දෙවියන් වහන්සේ හැම දෙයක්ම යහපතට හරවයි. ලොකු වෙනසක් තියෙනවා. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැතුව උන්වහන්සේගේ කැඳවීමට යටත් වෙන්නේ නැතුව හැම දෙයක්ම යහපතට හරවයි කියලා කොහෙවත් බයිබලයේ පොරොන්දුවක් නැහැ. නමුත් අපි හරි තීරණ ගන්නකොට ඒකේ ලොකු වාසි වරප්‍රසාද යහපත් විපාක ලැබෙනවා. නමුත් සමහරවිට අපි මෝඩ වැඩ කරනකොටත් නමුත් අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරගෙන උන්වහන්සේගේ කැඳවීමට යටත් වෙලා මම කියන ස්වාමිනී මම මේක කෑවා. මම මේක අනාගත්තා. අනේ ස්වාමිනී මට සමා දෙන්න. මම බේරගන්න. මට මේකෙන් යම්කිසි පාඩමක් උගන්වන්න. මම ඔබ වහන්සේට යටත් වෙනවා. අපි ඒ තැනට ගියා නම් කවදාවත් වනගත ජීවිතය වනාන්තරයේ අත්දැකීම අපට අවාසියක් වෙන්නේ නැහැ. අපට යහපතක් ආශිර්වාදයක් වෙනවා. මෝසස් නැවතත් මිස්ර දේශයට එනකොට ආවේ කුමාරයෙක්ගේ ඇඳුම් වලින් නෙමෙයි. ආවේ එඬේරෙක්ගේ ඇඳුම් වලින්. ඒකේ වටිනා පාඩමක් තියෙනවා ඒකේ. මෝසස් තෝරා ගත්තපු ඇඳුම්. එයාට එන්න තිබුණා කුමාරගේ ඇඳුම් වලින්. රජමාලිගාව යව පිළිගනී සමායට. එයා ආවේ එඬේරගේ ඇඳුම් වලින්. ඇයි? හදවතේ බෙදතු පන්නනතාවය නැති වෙලා තිබුණා. මෝසස් දැනගත්තා එයා කවුද? මම ඊජිප්තුවේ කුමාරයෙක් නෙමෙයි. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම කාගේද? ඊජිප්තුවේ කුමාරයෙක් පාරාවගේ දුවගේ පුතා නෙමෙයි. මම දෙවියන් වහන්සේගේ සේවකයා. මම ඒකට මුලින්ම මම යටත් වෙනවා. හලෙලූයා. වනාන්තරය ආශිර්වාදයක්. නැගිටිමු. මම දන්නේ ඔබ මොන වගේ ස්ථානයකද ඔබ සිටින්නේ මේ අවස්ථාවේදී. මොන වගේ අභියෝග තුලින් ඔබ ගමන් කරනවද? සමහරට දෙවියන් වහන්සේ ඔබට බලවත් කැඳවීමක් දීලා තිබෙනවා. නමුත් ඇතුලේ බෙදපු අනන්‍යතාවයක් තිබෙනවා. සමහර විට ඔබ දන්නේ නැහැ මේ කැඳවීමත් එක්ක කොහොමද ඔබ ක්‍රියා කරන්න ඕනේ, කොහොමද ඔය හැසිරෙන්න ඕනේ. මම ඔබට කියන්න කැමති එක දෙයක් තමයි මේ දේ. දෙවියන් වහන්සේට යටත් වෙන්න. හදිසි වෙන්න එපා. ආවේගශීලී වෙන්න එපා. සමහරට දෙවියන් වහන්සේ ඔබව අරගෙන යයි මිදියන් ප්‍රදේශයේ දුර තැන්වල අප්‍රසිද්ධිය කාලය තුල ඉවසීම වැඩි කරන්න ඕන අධ්‍යක්ීම් තුල දෙවියන් වහන්සේ ඔබව යවයි. ඒවා ප්‍රතික්ෂේප කරන්න එපා. ඒවට යටත් වෙන්න. මෝසස් කියයි මම හිටියේ නැත්තම් මෝසස් මේ හිටියා නම් මෝසස් කියයි සහෝදරයා සහෝදරිය මගේ ජීවිතයෙන් ඉගෙන ගන්න. වනාන්තරය තමයි මට ආශිර්වාදයක් වුණේ. රජමාලිගාව නෙමෙයි. ඔබගේ දෑත් දික් කරන උන්වහන්සේට. ස්වාමී මම හැම දෙයකට මම යටත් වෙනවා. මම සමාජයට මම උත්සාහ කරන මාව ප්‍රසිද්ධ කරන්න මට සමා වෙන්න ස්වාමිනී. මාව උසස් කරන සමාජයට මම තනතුරු සොයනවා. සමහරට ස්වාමී මම හිතනවා කවුරුත් මාව ගණන් ගන්නේ නැහැ. සමහරට මම හිතනවා මම මේ ආකාරයෙන් ක්‍රියා කෙරුවා නම් මම මේ දේ කෙරුවා නම්. නමුත් අද ස්වාමී මම ඉගෙන ගත්ත වැදගත් දේ තමයි මම තේරුම් ගන්න ඕන මම කවුද කියලා. මම නොවන්නේ කවුද කියලා. මම කාගේද කියලා මම දැනගන්න ඕන. එනිසා මේ උදෑසන ස්වාමිනී පරමාර්ථයක් දුන්න දෙවියන් වහන්සේ මම ඔබ වහන්සේගේ හැඩ ගැසීමට මම යටත් වෙනවා. මාව හදන්න, මාව ගොඩනගන්න. මට අවස්ථාවක් දෙන්න එපා මම ලෑස්ති නැත්තම්. මට සේවයක් කරන්න ඉඩ ප්‍රස්තාවක් දෙන්න එපා
මම ඒ සේවය රැක කරන්න බැරි නම් ස්වාමී මට තනතුරක් දෙන්න එපා. මම ඒ තනතුර නිහතමානීව හරි විදිහට රැක බලා ඉස්සරහට යන්න බැරි නම් ස්වාමී මාව හදන්න, මාව යවන්නට ප්‍රථමයෙන්, මාව හැඩගස්සන්න, මම සේවයට යෙදෙන්නට ප්‍රථමයෙන්. මේ තමයි මගේ ආඥාව ස්වාමීනි. මේ තමයි මගේ ආශාව. මම මේ දෙයට මම මුලින්ම සම්පූර්ණයෙන්ම යටත් වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ උන්වහන්සේට මාත අත්ලස් දෙන උන්වහන්සේට